අද අපි හදන්නේ ජයලල් කරියක. කපටි විදිහට හිනාවුනේ. මේ ඉන්නේ පුක්කි. මෙයා ජයලල්ට බූට් එක තිබ්බ වෙන කොල්ලෙක් එක සෙට් වෙලා. ඉතින් ජයලල්ගේ හිත රිද්දපු නිසා අද අපි මේ කිව්වේ උයන් කනවා. අනික ඔය පුක්කි පැටව රත්ති පැටව හදද්දී අපේම හැම වාජනෙම අනන්න දෙන්නේ නැහැ පිළිගඳ ගහනවා කියලා. කොහොමද ඉතින් සුවඳ හාම්පුතෙක් ඉන්න සුවඳ ජයලල්ට පුක්කි වගේ ගඳ කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ. අපේ හත්මුදු පරම්පරාවටම එපා පුක්කිලා. ඉතින් හිතේ තියෙන වේදනාවටයි සතුටටයි ඔක්කොටම තෙල් ගොඩාක් දාගත්තා. ඊට පස්සේ ගල් කුඩු ගොඩකුයි චොක්ලට් කුඩු ගොඩකුයි දාගත්තා. දැන් පුක්කිට තේරෙයි අපි ලෝභ නැහැ කියලා. පුක්කියුම නැති කරගත්තේ හොඳ රත්තරන් කොල්ලෙක්. ඉතින් දැන් මං කියන්නම් කතාව. අපේ ඒරියා එකටම හිටියේ කොල්ලෙක් විදිහට ජයලල් විතරයි. ඉතින් ජයලල් ප්‍රසිද්ධ නිසා ඇහැට කනට පෙනෙන නිසා රේණුකා ඊට පස්සේ සීලවතී ඊට පස්සේ අපේ පුක්කි හැමෝම ජයලල්ට ඇහැ ගහගෙන තමයි හිටියේ. ඉතින් මේ පුක්කි ජයලල් එක්ක ඇයි හොඳයිකම් පවත්වලා ටික කාලෙකින් එහා ගමේ සෝමපාල එක්ක යාළු වුණා. ජයලල් පුක්කිට කොච්චර ආදරය කරාද කියනවනම් ජයලල් මාළු කණ එකත් නැවැත්තුවා. ඉතින් අපි තීරණය කරා පුක්කිගෙන් පරිගන්න. පුක්කි අපිට එපා පුක්කි අපිට එපා. පුක්කි පැත්තකින් තියපන්ක. ඔයාලත් හැඳි ගාදි මාළු කෑලි හැලියෙන් එළියට පයින්නවනම් මම වගේ මෙහෙම චංචං කැල්ලක් ගන්න. හරිම සුවඳයි. පුක්කි හරිම රසවත් පාටයි. එහෙනම් ජයලල්ට ડિප්‍රෙස් වෙලා තිබ්බ ප්‍රශ්නෙකුත් අපි අද විසඳුවා. හෙට විසඳන්න ඕනි මොන ප්‍රශ්නද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ගිහින් එන්නම්. see you bye.